ශ්‍රී ලංකාව සහ බටහිරින්දිය කොදෙව්වන් අතර 2020 තරඟාවලියේ පළමු 2020 තරඟය අද උදෑසන නිමවට පත්වූයේ ශ්‍රී ලංකාවට පරාජයක් අත්කර දෙමින් ඒ බටහිරින්දිය කොදෙව්වන් හමුවේ කඩලු 7කින්. මේ තරඟයේදී කාසියේ වාසිය දිනා ගන්නවා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා තීරණය කරනවා පළමුවෙන් පන්දුවට පහර දීමට. ඉතින් එම තීරණයට තරඟයේ පාප්ලේ පන්දුවාර කිහිපයේ මුල් අදියරේදී යම්කිසි සාධාරණයක් ඉටු කරමින් වේගවත් පිතිහරඹයක් දියත් කිරීමට කුසල් මෙන්ඩිස් සමග පැතුම් නිස්සංග සමත් වෙනවා. මෙහි වැඩි බරක් අරගෙන ක්‍රීඩා කරපු ක්‍රීඩකයා තමයි කණ්ඩායමේ නායකයා කුසල් මෙන්ඩිස්. අපි දැක්ක ඔහුගේ ලස්සන පාරවල් කිහිපයක් පාප්ලේ මුල් පන්දුවාර කිහිපයේදී. ඉතින් පන්දුවාර 4ක් අවසාන වෙද්දී හොඳ ස්ථාවර මට්ටමක හිටියත් පැතුම් නිස්සංක ජේසන් හෝල්ඩර්ට ප්‍රහාර එල්ල කිරීමට යාමේදී ඔහුගේ දැවියාම සමග එම පන්දුවාරයේදී කඩලු 2ක් ලංකාව පූජා කරන්නේ ලසිත් ක්‍රුස්පුල්ලේද දැවියාම සමගි. ඉතින් අපි හැමෝම දන්නවා බටහිරින්දිය කොදෙව් කණ්ඩායමේ අත්දැකීම් බහුලම පන්දු යවන්නේ තමයි ජේසන් හෝල්ඩර්. ඉතින් අපට තිබුණා ජේසන් හෝල්ඩර්ගේ පන්දුවාර 4 ඉතාමත් පරිස්සමට ක්‍රීඩා කරලා ඉතිරි පන්දු යවන්නන්ට ප්‍රහාරය දියත් කරමින් ලකුණු පූර්ව යම්කිසි ස්ථාවර මට්ටමකට ගෙනියන්න. කෙසේ වෙතත් ජේසන් හෝල්ඩර්ගේ ඒ පැමිණීම සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩලු 4ම ලකුණු 65ක් වෙද්දී ක්‍රීඩා ගාරයට යැවීමට ඔවුන් සමත් වුණා. ඉන්පසුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පිටියේ ස්ථාවර වෙමින් කමිඳු මෙන්ඩිස් උපනායකයා සමග ලකුණු 59ක සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ලකුණු පුවරකට ගමන් කිරීමට හොඳ පදනමක් සකස් කරමින් සිටියා. මෙහිදී කමිඳු මෙන්ඩිස් අපි දැක්කා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු බිඳ වැටෙද්දී ඔහු එක පැත්තක් වසා ගනිමින් කඩලු බිඳ වැටීමට නොදී ඔහු තරමක් ස්ථාවර වුණාට පසුව ඉතාමත් වේගවත් ප්‍රහාරයක් දියත් කිරීමට සමත් වුණා කොදෙව්වන්ට එරෙහිව. ඉතින් ඔහුගේ උපනායකත්වයේ වගකීම් බාරගෙන ඒ විදිහට ක්‍රීඩා කරද්දී දසුන් ශානක මේ විදිහට චේෂ්ඨ දැවියන්නේ උඩ පන්දුවක් ලවා දී. දසුන් ශානකගේ ඒ දැවියාම සමග අවසාන භාගයේ අපට වේගවත් පිතිහරමයක් නියැලීමෙන් ලකුණු ලබාගෙන තිබූ අවස්ථාව අහිමි වෙනවා. ඒ සමග වනිදු හසරංග මහිස් තීක්ෂණ වෙන ක්‍රීඩකයන් මේ ආකාරයට කඩලු විසි කරමින් දැවියන්නේ කමිඳු මෙන්ඩිස් එක අන්තයක තනි කරමින්. ඉතින් ඔහු අවසානයේදී තමගේ අර්ධ ශතකය වාර්තා කරනවා. අර්ධ ශතකයෙන් පසුව ඔහු දුවද්දි දැවියනවා ලකුණු 51කට පන්දු 39ක් තුලදී. ඉතින් ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 148ක පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසෙන්නේ නායක ෂායි හෝප් සමගින් බ්‍රෙන්ඩන් කින්. ඉතින් ඔවුන් දෙදෙනා පිටියට පැමිණි මොහොතේ සිටම අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් පවර් ප්ලේ පන්දුවාර 6 තුලදී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පන්දු යවන්නන්ට එරෙහිව. එම පවර් ප්ලේ කොටස ඉවරනකොට ඔවුන්ගේ තරඟය ඔවුන් රනර් බෝල මට්ටමටම අරන් එන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සම්පූර්ණයෙන්ම තරඟයේ පාලනය ඔවුන්ට නතු කර ගනිමින්. මෙහිදී බ්‍රෙන්ඩන් කින් වේගවත් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඉන්පසුව පවර් ප්ලේ අවසන් වීම සමගම ඊළඟ පන්දුවාරයේ වනිදු හසරංග සමත් වෙනවා බ්‍රෙන්ඩන් කින්ගේ කඩලු ලබා ගැනීමට පන්දුව කෙලිම කඩුලේ වැදී. ඉන්පසුව පිටියට පිවිසෙන්නේ බටහිරින්දිය කොදෙව් ප්‍රහාරකයා ෂේම්රන් හෙට්මයර්. ඉතින් අපි දන්නවා හෙට්මයර් ලෝක කුසලාන තරඟ මාලාවේ ක්‍රීඩා කරපු විලාසය. ඒ විලාසයේම වනිදු හසරංගට පන්දුවට පහර දෙනවා ආවිගස. නමුත් ඔහුත් දබා ගැනීමට සමත් වෙනවා වනිදු හසරංග. කෙසේ වෙතත් තරමක් මන්දගාමීව තමයි පසුව පන්දුවට පහර දුන්නේ කොදෙව් පිතිකරුවන්. තරඟයේ අවසාන භාගයේදී චේස්ගේ කඩලු දබා ගැනීමට ඒෂාන් මාලිංග සමත් වෙනවා. ඉන්පසුව පවෙල්ට යෝක පන්දුවකින් පිළිගැනීමක් ලබා දුන් ඒෂාන් මාලිංග ඒ වගේම එහි පුනරූපන දකිද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අදහාගත නොහැකිව එයට දැක්වූ ප්‍රතිචාරය තමයි ඔබ මේ දකින්නේ. කෙසේ වෙතත් කොදෙව් ක්‍රීඩකයන් අවසානයේ තරඟය ජයග්‍රහණය කරන්නේ හැමදාමත් වගේ අපට තරඟයක් අවසානයේ කියන්න සිද්ධ වෙන තව ලකුණු පොඩි ප්‍රමාණයක් තිබුණනම් අපට මෙම තරඟය ජය ගැනීමට තිබුණා නේද සිතන්නට ඉඩ දීලා. තරඟාවලියේ සියලු තොරතුරු සඳහා අප සමග රැඳී සිටින SLC Show YouTube channel එක subscribe කරන්න.